අයිබෝන් ඉතින් අද විශේෂ වීඩියෝ එකක් ගෙනාවා. මේ වීඩියෝ එක නල්ලම කියදිව මතක් වෙනව නේද අපේ චාමර සම්පත්. මේ චාමර සම්පත්ට තවත් නමක් පට බැඳිලා තියෙනවනේ. ඒක තමයි මම හිතන්නේ පුවක් බඩිල්ලා කියලා. මේ නම මම නෙමෙයි තිබ්බේ. මේ නම තිබ්බේ වෙනත් එක්තරා YouTube නාලිකාවක. හේතුව මොකක්ද දන්නවද? මේ චාමර සම්පත් සහන් ගණේගොඩ කියලා ශාන් ගණේගොඩ සහන් ගණේගොඩ කියලා පාර්ලිමේන්තුව තුල කතා කරුවා. ඔයාලට මතකද? පොඩ්ඩක් මේ මතක් කරලා ඉන්නකෝ. තව එකෙක් ඉන්නවා මේ ඕගොල්ලන්ට මේ තව එකෙක් ඉන්නවා ඌ ගැන මම කියන්න ඕනේ මම කලිනුත් කිව්වා. මේ සහන් ගණේගොඩ කියලා එකෙක් ඉන්නවා. අන්න ඒ වෙලාවේ ඒකට පිළිතුරු දුන්න YouTube කෙනෙක් තමයි මෙන්න මේ නම එතනට ගෙනාවේ. ඒකත් අහලා ඉන්නකෝ. වතුල්ලේ පුවක් බඩිල්ලට ටිකක් තරහ ගිහිල්ලා. පුවක් බඩිල්ලට මේ විදිහට තරහ ගිහිල්ලා තියෙන්නේ ශාන් ගණේගොඩ කියලා කෙනෙක් එයාව බයිට් එකට ගත්තා කියලා. දැන් මෙතනදී තවත් ලොකු දෙයක් කරා. මොකක්ද දන්නවද? අභියෝගයක් කළා. කාටද දන්නවද? ඒ පුවක් බඩිල්ලා කියපු ඒ නල්ලම චාමර සම්පත්ත. ඒ චාමර සම්පත් එදා පාර්ලිමේන්තුවේ මේ ඊයේ පෙරේද මේ කතා කරේ සෑහෙන දවසකට කලින්. එහෙමනම් ඒ වෙලාවේ මේ පුද්ගලයා වෙනුවෙන් කතා කරලා අවුරුද්දක් ඇතුළට දාලා ඌට උපරිමයෙන්ම දෙන්න පුළුවන් දඬුවම් ලබා දෙන්න එවකට හිටපු ජනාධිපතිවරයෙක් වෙන රනිල් වික්‍රමසිංහ පාලනයේදී මේ විදිහට ක්‍රියා කෙරුවා. එතකොට මෙයා ඇවිල්ලා ගොඩාක් දේවල් කියලා මේ වගේ ක්‍රියාකාරී පුද්ගලයන් සමාජ ක්‍රියාකාරී පුද්ගලයන් සහ ඔය මාධ්‍යවේදීන් යන අයව එදා ඉඳන් එක්තරා විදිහට මෙල්ල කරගෙන ආවා මේගොල්ලෝ. නමුත් මේගොල්ලන්ට කට වහන්න පුළුවන් වුණාට අත් වහන්න බෑනේ. ඒකයි කරේ. අසාධාරණයට ලක් වුණොත් මාධ්‍යවේදියෙක් ඒ වෙනුවෙන් හඬ නගන්න මාධ්‍යවේදීන් ඉන්නවා. ඒ YouTubersලා වෙන්න පුළුවන්. හැල්ලුවට ලක් කරන්න එපා. මොකද ඔයා පාර්ලිමේන්තුව තුල කතා කරපු ඒ දේවල් ගොඩක් දේවල් කතා කරුවා ඔයා. එතනදි කිව්වා කොහොමද? මෙයා ඇවිල්ලා හොරෙක්ලු, වංචාකරුවෙක්ලු, ස්ත්‍රී දූෂකයෙක්ලු. ඒ වෙලාවෙම ඒ YouTubers අභියෝගයක් කරලා තිබුණා. ඒකත් අහලා ඉන්නකෝ. ඒ වගේම තමයි චාමර සම්පත් අපි ඔයාලට ප්‍රසිද්ධ අභියෝගයක් කරනවා. ඔයා පුළුවන් නම් ඔය බොරු ටික පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිල්ලා කියන්න කියලා. මොකද අපි දන්නවා නීතිමය අයිතියක් නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ කරන කතාවලට නඩු පවරන්න කියලා. ඒකෙන්ද අපි කියනවා චාමර සම්පත්ට ඔයා බය නැති පොරක් නම් ඔයා ඔය කියනවා වගේ එන්න ලොකු කෙරුම්කාරයෙක් නම් ඔය ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිල්ලා කරන්න කියලා. ඇහුවනේ. මමත් ඒ විදිහට අභියෝගයක් කරනවා. ඔය චාමර සම්පත් එදා කියපු ඒ වචන ටික ඔයාට පුළුවන් නම් ඔබේ ඇඟේ තරමට මොලේ තියෙනවා නම් ඒ වචන සියල්ල පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් බැහැරව එළියට ඇවිල්ලා කතා කරන්න බලන්න. එළියට ඇවිල්ලා කතා කරන්න. මමත් අභියෝග කරනවා. චාමර සම්පත් ඒක කරන්න පුළුවන් නම් මම පිළිගන්නවා චාමර සම්පත් නිර්භීත පිරිමියෙක් කියලා. එහෙම නැත්නම් මමත් හිතනවා ඒ විදිහට. හොඳයි. ඊළඟ ක්ලිප් එකක් තියෙනවා. මේකත් පොඩ්ඩක් අහලා ඉන්නකෝ. ඊයේ පෙරේද ආය ඇතුළට දැම්මා. මම මේ පාර්ලිමේන්තුව කියලා අවුරුද්දක් දැම්මා මිනිහම ඇතුළට. මේකෙන් දැන් කියනවා කොහොමද මේ කලින් අවුරුද්දක් විතර ඇතුළට දැම්මයි කියලා ආඩම්බරව කියනවා. මේ මෑතකදී කතා කරපු එකක්. දන්නවනේ පාර්ලිමේන්තුව තුල. මෙයා ඇවිල්ලා පාර්ලිමේන්තුව තුල මේ ශාන් ගණේගොඩ ගැනම කතා කරන්න තත්ත්වයටපත් වෙන්නේ මොකද? මෙයා මේ හැමෝම හාස්‍යයට ලක් කරලා මේගොල්ලන්ට බයිට් එකට ගන්නවා කියලා. බයිට් එකට ඔයාව ගන්න නැතුව කාවද ගන්නෙ? චාමර සම්පත්. බයිට් එකට හොඳම බාන්නේ ඔයා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුව තුලට ඔයාව යවලා තියෙන්නේ තරමට. හරි? නැත්තම් ඔය ශාන් ගණේගොඩ ඔයා කිව්ව විදිහට ස්ත්‍රී දූෂකෙක්වත් හොරෙක්වත් වුණා නම් ඔය විතර ඉස්කෝලේ බෑග් වලින් ගසා කන්නේ නැහැ. ඒ වගේම පාසල් ගුරුවරියන්ව දනගස්සවලා ඔය වගේ දේවල් කරන්නේ බලේ මහායමති දුරේ ඉන්නකොටනේ. එතකොට බලයක් තිබුණා, ඇඟත් ශක්තිය තිබුණා. දැන්
බලේ තියෙනකොට මොලේ නැහැ, මොලේ තියෙනකොට බලේ නැහැ කියනවා වගේ තමයිනේ. මෙතනදී මේ වීඩියෝ ක්ලිප් එකෙන් දැන් ඔයා කිව්වේ මොකද්ද කියලා මතකයිද? සාන්ගොඩේ ගොඩ කියලා පට්ට හොරෙක් ගෙවල් වල කාන්තාවෝ අමාරුවේ දාලා මේ තනමල්විල එකෙක්. මම ගියා ගෙදර හොයාගෙන. ශාන් ගණේගොඩ ඉන්න පැත්ත ඒ පැත්තත් කියලා. එතකොට මේ ශාන් ගණේගොඩගේ ගෙදරටත් ගියාලු. ඔයා එක දවසක්වත් ශාන් ගණේගොඩ දැකලා තියෙනවද? නෑනේ. එහෙනම් මේ බලන්නකෝ. මේ තමයි ශාන් ගණේගොඩ. ඉතින් මේ වගේ පුද්ගලෙක් දැකලවත් නැතුව නමින් නිකන් වැළපිලා එයාගේ ගෙදරට ගියා, අහවල් ගෙදරට ගියා කියලා කියන්න එපා. ඔයා බොරු කියන්න එපා. වැඩි ඕනේ නැහැ. මං අභියෝගයක් කරනවා තව එකක්. ඒ අරව ඔක්කොම පැත්තකට දාමු අපි. චාමර සම්පත්. ඒ ඔක්කොම පැත්තකට දාන්න ඔයා. එකම එක වතාවක් ඔය කියපු හැම දෙයක්ම ශාන් ගණේගොඩට කෝල් කරලා පුළුවන් නම් හොඳද? දුරකථන ඇමතුමකින් කියන්න බෑන්න මෙන්න මේ වගේ තමයි කියලා ඒ වචන ටික ඔයා කියන්නකෝ. පාර්ලිමේන්තු වරප්‍රසාද ලබාගෙන පාර්ලිමේන්තු ඇතුලේ කියපු එක වෙනම දෙයක්. එළියට අවිල්ලා කියන්න බෑනේ වැඩ පිරිමිකමක් නැහැනේ. හරි. එහෙනම් මේක විතරක් කරන්නකෝ ඔයා. ඔයා කරන්න ඕනේ මොකක්ද දන්නවද? මං කියපු අර ටික. මෙයාගේ දුරකථන අංකයට කෝල් එකක් දීලා මෙන්න මෙහෙමයි ඔයා කියපු හැම දෙයක්ම එයාට දුරකථනින් කියන්න. බැරි ඕනේ. ඒ අභියෝගයත් අඩුතරමින් බාර ගන්නකෝ. තව දෙයක් තියෙනවා. ඔයාට අද දවසේ දුරකථන ඇමතුමක් දුන්නා. එතකොට ඔයාට කක්කබර හැදිලා. බොරු නෙමෙයි. කක්කබර හැදිලා ගිහිල්ලා හිටියේ ඔයා. හෙලෝ. ඔව් අයිබෝන්. අයිබෝවන්. කවුද මාත්‍යානේ? චාමර සම්පත් මන්ත්‍රීතුමා නැද්ද දන්නේ නැහැ. මන්ත්‍රීතුමා නම් මේ කතා කරන්නේ. මේ අපි කොහොමද බහස්තුම් එකේ ඔබතුමාට ඕනේ තව විනාඩි 45කින් කතා කරන්න ඒක මොකද? ඒ කියන්නේ කෝල් එක ආපු ගමන් බාත්රූම් එකට ගියාද නැත්නම් මේ කෝල් එක එන්නේ ඉස්සලා බාත්රූම් එකේද? ඒ කක්කබර හැදෙන්න හේතුව මේ අහවලාගෙන් දුරකථන ඇමතුම ආවා කියලා දීන්න ඇතිනේ. ඉස්සර මතකද රංජන රාමනායකගේ දුරකථන ඇමතුම් වලට හරිම බයයි කට්ටිය. ඇයි? දන්නවා රෙකෝඩ් කරනවා කියලා. ඒ බඩුම තමයි. ඉතින් ඒ වගේ මේ ශාන් ගණේගොඩගේ දුරකථන ඇමතුමක් එනකොටම අන්න බය වුණා. ඒ විතරක් නෙමෙයි. අහිංසකව අහවල් පොලිසිවල නිලධාරීන් පොඩ්ඩක් ඉදිරියේදී ඒ විස්තර ටික දෙන්නම්. අසාධාරණව ගසා කෑම් ඒ විතරක් නෙමෙයි. ඔහුට වද දීලා ඔහුට තවත් ගොඩක් දේවල් කරලා තියෙනවා. මේක දෙවෙනි කොටසෙන් ඒ සියල්ල එළි වෙවි. එතකන් ඒ කොටස මං බැහැර වරින්නම්. ඒක මොකද ඒක පොලිසියත් එක්ක ඒ විදිහේ කරපු ගනුදෙනුවක් නේ. ඒ නිසා පොලිසිය මගේ හතුරෙක් නෙමෙයි. නමුත් හතුරුකම් කරනවා නම් පොලිසිය ඒගොල්ලෝ පොලිසියට සුදුසු අය නෙමෙයි කියන එක ආනන්ද විජේපාල මැතිතුමාට අවධාරණය කරමින් චාමර සම්පත් කරපු අභියෝගය චාමර සම්පත් බාරගනි නැද්ද බාරගනීද නැද්ද කියලා පොඩ්ඩක් ඉවසලා බලමු. මං කියන්නේ මේකයි පිරිමියෙක් විදිහට පාර්ලිමේන්තු වරප්‍රසාද අරගෙන පාර්ලිමේන්තුව තුල ඔය විදිහට අවලාද ලක් කරන්න එපා. ඔයගොල්ලන් ඒ වෙලාවේ බලේ තිබුණු වෙලාවේ අවුරුද්දක් ඇතුළට දැම්මා. දැනුත් දානවා කිව්වා. තව දෙයක් මතක් කරන්නද පොඩ්ඩක්? අන්න ඌ මේ ඊයේ පෙරේද අරස් කරලා තියෙන ඔන්න ඕවට අහු වෙන්න එපා. මේ ශාන් ගණේගොඩව නැවත අතරංගොඩ ගත්තා කියන එක චාමර සම්පත්ත කොහොමද දන්නේ? අන්න එතන තමයි තියෙන්නේ පුංචි හිලා. මොකද්ද? එදා ඉඳන්ම මේගොල්ලන්ට ඕන කරන දේවල් කරපු පොලිස් නිලධාරීන් තාමත් ඉන්නවා. නිදැල්ලේ ඒ පොලිස් වල රාජකාරී කරගෙන සමහර නිලධාරීන්ට නම් ස්ථාන මාරු ලබා දුන්නා. ඒ කොහොමද ලබා දුන්නේ? ඔවුන්ගේ ක්‍රියාකලාපයන් එලි දක්වලා. ඔය ශාන් ගණේගොඩ දේශපාලන වශයෙන් එක පක්ෂයකට කඩේ ගියා නෙමෙයි. වැරදි කරපු හැමෝගෙම රෙදි ගැලෙව්වා. චාමර සම්පත් ඔයා මං කියපු අභියෝගය බාර ගන්න. ශාන් ගණේගොඩට පුළුවන් නම් දුරකථන ඇමතුමක් මගින් මෙන්න මෙහෙමයි ස්ථිර දෝෂකයෙක් ඔබ මේ වගේ වැරදි කරා මේ වගේ වැරදි කරා කියලා පුළුවන් නම් දුරකථන ඇමතුමක් කියන්නකෝ. බොරුවට ගෙවල් ගානේ ගියා කියලා. තවත් කවුද කට්ටියක් මේ යවලා ගෙදරට ඒ යවලා තියෙන්නේත් ඒගොල්ලන් ගාව ඉන්න අර පහතාරේ සෙට් ටිකක්. හොඳයි. තාම ඔයාලගේ සතුව ඉන්නවනේ. මොකද ඒ කට්ටියව යවන්න.
යව්වට කවන්නේ ඔය චාමර සම්පත් ඔය එක වතාවක් දුරකථන ඇමතුමකින් මෙයාට කියන්නකෝ ඔය කියපු දේවල් ටික ඔය පාර්ලිමේන්තුව ඇතුළේ ධම්මනේ කියන්නේ ඇයි ඒ අපි පුංචි කාලේ එහෙම තමයි මොකක් හරි දෙයක් කාට හරි බයින්න ඕන නම් අම්මා ළඟ ඉඳගෙන බයිනවා ඇයි ඒ ගහන්නවත් අම්මා බේරගනි කියලා දන්නවනේ ඒ වගේ තමයි පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳන් කතා කරන කට්ටිය ඔය බොරු අවලාද ඒකම ඇවිල්ලා එළියේ කතා කරනවා අන්න පිරිමියෙක් පාර්ලිමේන්තුව වරප්‍රසාද අරගෙන එක එක විදිහට බොරු දොඩවල ඉවර වෙලා ඒක වහගන්න තවත් ගොඩක් වහනවා. ඒ කියන්නේ ගල උඩ පාහරපු බලල්ලු වගේ තමයි ඔයගොල්ලෝ. වහගන්නත් බෑ, දාලා යන්නත් බෑ. ඒ නිසා තමයි මුකාව හරි ජනාධිපති කරන්නම් කියලා 21 ඇවිල්ලා ඒතනත් හාලා ගියේ. තවත් ඉදිරියේදී තව හාන්න වෙයි. ඒ නිසා මේ අභියෝගය බාර ගන්න මේ ඔයාලා දුන්නු චැලෙන්ජ් එක. හොඳයි. ඔබ මේ චැලෙන්ජ් එක බාර ගන්න තාක්කල් මේක දෙවෙනි කොටසත් ඒවි. එතකන් AF මාධ්‍ය ඒ වෙනුවෙන් බලාපොරොත්තුෙන් සිටිනවා කියන පණිවිඩය ලබා දෙමින් සෑමදාසේ යහතින් සිතමු ඉන්ෂාල්ලා යහපතක්ම වේවි කියා මා නිහඬවනවා මා අහමඩ් ෆාරූක්. අස්සලාමු අලයිකුම් අයිබෝවන්.